කෙල්ලද මියුසික්ද කියලා තෝරගත්තොත් ඔයා මොකද්ද ඔයා තෝරගන්නේ? එහෙම තෝරා ගැනීම ඇවිල්ලා තියෙනවා. ඒ වෙලාවට ඒ කියන්නේ මෙහෙම හරිද මිනිස්සෙක්ට තියෙන පුරුදු වීමක් දැන් දත් මදින්න පුරුදු වෙච්ච මිනිස්සයා දත් මදිනවා හැමදාම උදේට. ඒ වගේ පුරුදු වීමක් වෙනවා මිනිස්සු දෙන්නෙක් එකට ඒ කියන්නේ ආශ්‍රය කරන ගත්තා. දැන් අපි දෙන්න ෆිට වුණාට පස්සේ අපි දෙන්න නිතර කෝල් කරලා කතා කරලා මොකද වෙන්නේ සෙට් වෙලා ඒක අපිට පුරුදු වෙනවා. ඒ වගේ ගර්ල් කෙනෙක්ට පුරුදු වෙනවා. කියන්නේ අපි ඩේලි එයාත් එක්ක කතා කරන්න වෙලාව වීක්ලි වෙන්න පුළුවන් මන්ත්ලි වෙන්න පුළුවන් අපි එයාත් එක්ක පුරුදු වෙනවා. හරිද? මියුසික් හින්දා මට ඒ පුරුදු වීම නැති කරගන්න බැරි කමක් නැහැ. ඒ කියන්නේ ඔයා කෙල්ලද මියුසික්ද කියලා තෝරගත්තොත් ඔයා නොකිය කියන්නේ ඇවිල්ලා ඔයා මියුසික් කියන එක තමයි නෑ මම පැහැදිලිව කියනවා මියුසික් කියලා. මම කියන්නේ අමාරු වෙන සමහරලාට ඒ කියන්නේ අර නිකන් හිතනවා මෙහෙමයි මේ මම කතා කරා නම් හරියන්නේ නෑ අවුලක් නෑ. ආයෙත් හිතනවා ඔළුවේ ඉන්න දෙන්නේ. එක්කෙනෙක් හොඳ එක. ඌ ඇවිල්ලා හොඳ මාර තැම්පත් සුපිරි ඩයල් එකක්. අනිත් එක ඇවිල්ලා පොඩ්ඩක් නාහෙට අහන්න නැති ඩයල් එකක්. ඌ කියනවා ඉතින් නෑ මේක කරන් කියලා. අනිත් එක කියනවා නෑ ආශාන් ඔක් කරන්න එපා. ඔක පොඩ්ඩක් අවුල් කියලා. පයට ගියක් මුලින් යන්න ඕන කියන ඒත් දෙවනි මීයර තමන් මචං චීස් කෑල්ල ලැබෙන ගෑනු හත්